හෙලෝ සුබ දවසක් කියලා පිළිගන්නවා අද channel එකට යාළුවෝ හැමෝම. අද අපි කතා කරන්න යන්නේ අපේ next part එක e-shop එකේ e-shop project එකේ next part එක විදිහට අපිට තියෙන්නේ ඔයගොල්ලෝගේ මෙන්න මෙතන මේ තියෙන sign up process එක. මේ තියෙන sign up process එකේ page එක ඔයගොල්ලෝ මෙතන email එකක් ඒ වගේම password එකක් දීලා ඔයගොල්ලොන්ට sign in වුණ ගමන් ඔයගොල්ලොන්ගේ sign up process එක සිද්ධ වෙලා ඔයගොල්ලොන්ගේ home.php කියන එකට යන්න ඕනේ. කියන්නේ home.php කියන්නේ ඔයගොල්ලොන්ගේ home එක. කියන්නේ ඉතින් තමයි ඔයගොල්ලෝ site එකේ මොන හරි දෙයක් buy කරන්නේ. එතනින් හරි අපි මෙතනින් දීලා බලමු ඔයගොල්ලෝගේ process එක කොහොමද සිද්ධ වෙන්නේ කියලා මම ඔයගොල්ලන්ට දෙන්නම්. මෙතන උදාහරණයක් විදිහට හරි අපි ගමු මෙතන මේ email එක saman@gmail.com කියන එක ගත්තා. paste හරි මම එයාගේ password එක ගන්නවා 7896 හරි 7896 ඕකේ හරි ඊට පස්සේ අපි දැන් මෙතන දීලා තියෙන password එකක් ඒ වගේම email එකක් මෙතන ඕගොල්ලොන්ට මේ remember කියන ටික එකක් තියෙනවානේ. අපි මේ remember ටික එක දැනට දෙමු. අපි බලමු මොකද එකකින් වෙන්නේ කියලා. මේ remember ටික එක දීලා මම sign in වුණාම හරි. ඕගොල්ලෝගේ home.php කියන මේකට යනවා. home.php කියන මේ page එකට යනවා. මෙතන home කියලා මෙතන මම extend tag එකක් විතරයි දැනට දාගෙන තියෙන්නේ. අපි home.php එක තාම code කරලා නැහැ. අපි ඊළඟට ඒක ගැන බලනවා. හරි ඊට පස්සේ home.php එකේ අපි බලමු මෙතන ඔයගොල්ලන්ට මතකද මෙතන දැම්මා මේ remember ටික එක remember me කියන ටික එක දාලා තමයි මම sign in උනේ. හරි අපි මෙතන බලමු remember me ටික එක දැම්මන් පස්සේ වෙන දේ. හරි මම මෙතන යනවා මෙතන cookies එකට. මේ cookie එකේ මෙතන ඕගොල්ලන්ට පේනවා email එක තියෙනවා. ඒකේ value එකකින් අල්ලගෙන තියෙනවා අපි email එක. හරි ඊළඟට දෙනවා password. password එකක් තියෙනවා. හරි ඒ කියන්නේ මෙතනින් වෙන්නේ ඕගොල්ලොන්ගේ cookie එකකින් ඒ කියන්නේ session එකකින් ඕගොල්ලොන්ගේ email එකේ password එක අල්ලගෙන ඉන්න. හරි ඊළඟට බලමු අපි වෙන දේ. මම මෙතන ආයෙත් call කරනවා අපේ localhost web e-shop එක. හරි අපි මෙතන ඊට පස්සේ ගිහිල්ලා මේ new tab එකකින් මම ගියේ already have an account කියන එකට ගියපුවාම අන්න ඕගොල්ලොන්ට ඔයාලගේ password එකයි ඕගොල්ලොන්ගේ email එකයි ඕගොල්ලොන්ගේ password එකයි already මෙතෙන් add කරනවා. ඒකට හේතුව මෙතන cookie එකකින් මෙතන අපේ password email එකයි අල්ලගන්න. හරි දැනට එච්චරයි. ඒකෙදි අපි යම් මේකේ coding එකට. හරි ළමයි මේ තියෙන coding එකේදී sign up process එකේදී සම්පූර්ණයෙන් සිද්ධ වෙන්නේ sign in process එකේදී සම්පූර්ණ වෙන්නේ sign in එක. එතකොට මෙතනින් PHP script එකක් open කරලා තියෙනවා. ඊට පස්සේ මම මෙතන session start එකක් තියලා තියෙනවා සහ අපේ connection එක include කරගෙන තියෙනවා. මේක session එකක් හදද්දී basic වෙනවා. මේ session start එක අනිවාර්යෙන් මුලින්ම අපි open කරගන්න ඕනේ. හරි ඊට පස්සේ මෙතන email password remember me කියලා එකකින් add කරලා තියෙනවා. මෙතන මේ password email වලින් ඕගොල්ලන්ට අදහසක් තියෙනවා email එකේ password එක අල්ලගෙන තියෙනවා. මෙතන remember me කියන එකකින් අල්ලගෙන තියෙන්නේ අපි remember me ටික එක දුන්නාම email එකේ password එකයි session එකට යන්න ඕනේ හින්දායි අපි මෙතන remember me කියන එකක් දාලා තියෙන්නේ. හරි ඊට පස්සේ මෙතන කලින් විදිහටම else if එකක් if else if දාලා ඉවරලා check කරගෙන තියෙනවා email එක තියෙනවා please enter your email කියලා. ඒ කියන්නේ email එක add කරන්න ඊට පස්සේ password එක add කරන්න ඊට පස්සේ වල database එකට ගිහින් තියෙනවා. database එකේ search core එකක් දීලා email එකයි password එකයි search කරලා අරගෙන තියෙනවා. හරි next ඊට පස්සේ වල තියෙනවා if එකක් දාලා $n වලින් මෙතන database එකේ num rows එක check කරගෙන ඊට පස්සේ echo එකක් දාලා success කියලා තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා feature sort එකක් දාලා session එකක් ඒ කියන්නේ මෙතන session එක හදලා ඒ session එකට remember කියලා දුන්නාම මේක true වුණාම remember me එතන cookie හදන්න කියලා තියෙනවා email එකක් ඒ වගේම password එක. මේ දෙකෙන් විදිහට cookies දෙකක් හදන්න කියලා තියෙනවා. ඊට පස්සේ වල else ඒ දෙකම නැත්තම් cookie එකක් හැදෙන්න එපා කියලා දාලා තියෙනවා. ඒ කියන්නේ email එකේ time එකක් දීලා නැහැ cookie එකක් හැදෙන්න. ඊට පස්සේ destroy time එකක් දීලා නැහැ. මේ තියෙන්නේ email එකේ time එක සහ මේ තියෙන destroy time එක. ඒ කියන්නේ මෙතන 1 year වලින් තමයි destroy වෙන්න හදලා තියෙන්නේ මේ set කරලා තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ else if එකෙන් ඒ password email එකයි නැති වුණොත් මෙතන time එකක් නැහැ email session එක හැදෙන cookie එක හැදෙන ඊළඟට ඒක destroy වෙන time එකක් නැහැ. මෙතන password එක හැදෙන එක time එකක් නැහැ.
මෙතන පාස්වර්ඩ් එක ඩිස්ට්‍රොයි වෙන ටයිම් එකක් නැහැ. හරි. ඒ ඔක්කොම එල්ස් එකක් දාලා ඉකෝ කරලා තියෙනවා invalid username or password කියන්නේ ඕගොල්ලෝ මෙතනින් මොකක් හරි වැරදි පාස්වර්ඩ් එකක් දුන්නොත් කියන්නේ ඔයාලා මෙතනට වැරදි අංකයක් දීලා දුන්නොත් මෙතන පෙන්නනවා invalid username or password කියලා. අපි මෙතෙන්ද රිමෙම්බර් කරනවා ඕගොල්ලෝ. හරි. හරි sign in process එකේ මෙච්චරයි මම ඔයගොල්ලන්ට පෙන්නන්න script.js එක. හරි මේ තියෙන javascript එකේ normalමයි function එකක් call කරලා තියෙනවා. මෙතන email එක අරගෙන තියෙනවා variable එකකින් email එකේ password එක අල්ලලා remember කියන එක අල්ලගෙන තියෙනවා. ඊට පස්සේ append query එක මගින් email password remember be check කරලා තියෙනවා values. ඊට පස්සේ request එක already state change වලින් යවලා තියෙනවා. ඒ කියන්නේ මේ ඉන්නේ අපේ already state change එකකින් sign in process එකට මේකේ password එක email එක remember me එක අරගෙන යනවා. ඒ අරගෙන යන එක තමයි මේ ඉන්නේ remember me කියලා post method එකකින් හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ මෙතන request එකක් දාලා post කරලා තියෙනවා sign in process එකට. ඊට පස්සේ ඔයාලා request send එක දාලා තියෙනවා form method එකකින්. හරි දැනට මෙච්චරයි sign in process එකේ. හරි අපි ඊළඟට බලමු next part එක මේකේ. දැනට එච්චරයි. හැමෝටම සුබ දවසක්. අදට ගිහින් එන්න.